අපි යන අද ක්ලාස් එක පටන් ගමු. අද කට්ටිය ඉස්කෝලේ ගිහිල්ලා මම හිතන්නේ මේ ඒකයි හවස පන්ති සමහර කට්ටියට තියෙන්නත් ඇති. මොනවාරි ප්‍රශ්නයක් එහෙම ඔයගොල්ලන්ට තියෙනවා නම් අපේ chat එක ඕපන් කරලා තියා තාවත් කට්ටිය එනවා. මොනවාරි ප්‍රශ්නයක් එහෙම තියෙනවා නම් කට්ටියට chat එක ඕපන් කරලා තියෙන්නේ chat එකට දාන්න. එහෙනම් අපි කරගෙන යමු වැඩි. මේ සතියේ දීපු ටියුට් එකම තමයි තියෙන්නේ. අපි ගිය සතියේ කරේ චලිත සමීකරණ පාවිච්චි කරලා ගැටලු විසඳන විදිය. ඒතර අද කරන්න තියෙන්නේ අපිට චලිත ප්‍රස්ථාර භාවිතයෙන් ගැටලු විසඳීම කරන්න. ඉතින් විශේෂයෙන් ප්‍රධාන වශයෙන් ගත්තොතින් චලිත ප්‍රස්ථාර වර්ග 3යි ඉගෙන ගන්න තියෙනවා. 3ක් කිව්වට 3කුත් නැහැ 2යි තියෙන්නේ. නමුත් ඉතින් අර හැමෝම 3ක් උගන්වන නිසා මාත් 3ක් උගන්වන්නම්. මුලින්ම අපිට ඉගෙන ගන්න තියෙනවා විස්ථාපන කාල ප්‍රස්ථාර ගැන. විස්ථාපන කාල. විස්ථාපන කාල ප්‍රස්ථාරයෙන් කියන්නේ ඉතින් වස්තුවක විස්ථාපනය කාලයත් එක්ක වෙනස් වෙන විදිය. ඊට පස්සේ අපිට ඉගෙන ගන්න තියෙනවා ප්‍රවේග කාල ප්‍රස්ථාර ගැන VT ප්‍රස්ථාර. ඊට පස්සේ අපිට ඉගෙන ගන්න තියෙනවා ත්වරණ කාල ප්‍රස්ථාර ගැන. ඔය තුන තමයි ප්‍රධාන වශයෙන් චලිත සමීකරණ චලිත ප්‍රස්ථාරවලදී අපිට ඉගෙන ගන්න කියලා තියෙන්නේ. ඔය තුන තමයි අපිට ඉගෙන ගන්න තියෙන්නේ. ප්‍රස්ථාරයක ප්‍රධාන ලක්ෂණ ගොඩක් තියෙනවා. ඒවෙන් අපිට වැදගත් වෙන ප්‍රධාන ලක්ෂණ තුනයි. පළවෙනි ලක්ෂණය තමයි ප්‍රස්ථාරයේ ඛණ්ඩාංකය. හැම ප්‍රස්ථාරයකම තියෙන ඛණ්ඩාංකයක්. ඒක වැදගත්. දෙවැනියට අපිට වැදගත් දේ තමයි ප්‍රස්ථාරයේ අනුක්‍රමණය. ඇත්තටම අනුක්‍රමණය කියන්නේ ප්‍රස්ථාරයේ දැවුම. මම මේ සියලුම දේවල් ගැන ගණන් ඇසුරෙන් කියලා දෙන්නම්. තුන්වෙනි එක අපිට වැදගත් දේ තමයි ප්‍රස්ථාරයක යට කොටසේ වර්ගඵලය. යට කොටසේ වර්ගඵලය. ඔය වර්ග තුන ගැන තමයි. ඒ කියන්නේ ඔය තුන් ගොල්ල ගැන අධ්‍යයනය කරන එක තමයි ඇත්තටම මේ චලිත ප්‍රස්ථාරවලදී අපිට කරන්න තියෙන්නේ. දැන් අපි පොඩි සංක්ෂිප්තයක් ගත්තොත් මම ප්‍රස්ථාරයයි ඔන්න ඔය කාරණා වලින් කියවෙන දේ ගන්නම් පොඩි වගුවකට වගේ. මුලින්ම අපි බලමුකෝ ඛණ්ඩාංක ගැන. ඛණ්ඩාංක. විස්ථාපන කාල ප්‍රස්ථාරයේ ඛණ්ඩාංකයෙන් පෙන්වන්නේ පැහැදිලිවම වස්තුවේ විස්ථාපනය නේද? ඒක නම් හරිය සරලයි වස්තුවේ විස්ථාපනය. ඒක කාල ප්‍රස්ථාරයේ ඛණ්ඩාංකයෙන් පෙන්වන්නේ වස්තුවේ ප්‍රවේගය. ඉතින් කාලයත් එක්ක වස්තුවේ ප්‍රවේගය වෙනස් වෙන විදිය. ත්වරණ කාල ප්‍රස්ථාරයක ඛණ්ඩාංකයෙන් පෙන්වන්නේ වස්තුවේ ත්වරණ. බොහොම සරලයි. අනුක්‍රමණය ගැන ගත්තොත් විස්ථාපන කාල ප්‍රස්ථාරයේ අනුක්‍රමණයෙන් පෙන්වන්නේ වස්තුවේ ප්‍රවේගය. ප්‍රවේග කාල ප්‍රස්ථාරයක අනුක්‍රමණයෙන් පෙන්වන්නේ වස්තුවක ත්වරණය. ත්වරණ කාල ප්‍රස්ථාරයක අනුක්‍රමණයෙන් නම් එහෙම විශේෂ දෙයක් වැදගත් දෙයක් නිරූපණය වෙන්නේ නැහැ. අපි ඒකට කියන්නේ ත්වරණය වෙනස් වීමේ ශීඝ්‍රතාව කියලා තමයි කියන්නේ. ඒක ඇත්තටම අපිට එච්චරම වැදගත් රාශියක් නෙවෙයි. ඊළඟට වර්ගඵලය. ඇත්තම කිව්වොත් යට කොටසේ වර්ගඵලය මම නිකන් මෙතනදී වර්ගඵලය කියලා දාගන්නවා. විස්ථාපන කාල ප්‍රස්ථාරයක යට කොටසේ වර්ගඵලය වැඩක් නැහැ. වැදගත් දෙයක් නිරූපණය වෙන්නේ නැහැ. ප්‍රවේග කාල ප්‍රස්ථාරයක යට කොටසේ වර්ගඵලයෙන් සිද්ධ වෙන්නේ සිදු කළ විස්ථාපනය. කාල ප්‍රස්ථාරයක වර්ගඵලයෙන් සිද්ධ පෙන්වන්නේ ප්‍රවේගයේ සිද්ධ වෙච්ච වෙනස. ප්‍රවේගයේ සිදු වූ වෙනස. එතනම ඔය ටික තමයි තියෙන්නේ මේ චලිත ප්‍රස්ථාරවල. ඌට වැඩි ඇති දෙයක්. දැන් අපි මෙන්න මේ දේවල් එක්ක අපිට 1980 ගණන් වල ඉඳලා ආපු ගැටලු කිහිපේ විසඳන්න බලමු. මම මුලින්ම තෝරගන්නම් කියලා හිතුවේ 1984 අවුරුද්දේ ආපු ගාන. එතකොට ටියුට් එකකින් හරියට නම් පස්වෙනි ගාන. පහ ගාන බලමු. 1984 ආපු ගාන. මොකක්ද කියන්නේ? සහ y දුම්රිය ස්ථාන දෙකක් අතර දුම්රියක චලිතය සඳහා ප්‍රවේග කාල ප්‍රස්ථාරයක් රූප සටහනේ දැක්වේ. මේක T2 සහ T3 කාලාන්තර තුලදී දුම්රිය ගමන් කළ දුර පිළිවෙලින් 3 කිලෝමීටර් 11 කිලෝමීටර් සහ 2 කිලෝමීටර් වේ. දුම්රියේ උපරිම ප්‍රවේගය වන්නේ අපිට දීලා තියෙන ප්‍රවේග කාල ප්‍රස්ථාරය. ඔන්නෝම ප්‍රස්ථාරය දීලා තියෙනවා. ස්ථානික ත්‍රපීසියමක් හැඩයට තමයි දීලා තියෙන්නේ නේද? ප්‍රවේග කාල ප්‍රස්ථාරය.
ඔහොම ගිහිල්ලා ඔන්න ඔහම ඇවිල්ලා තියෙනවා. මේක T2 T3 කියලා දීලා තියෙන මෙන්න මේ කාලවල. මේක T1 මේක T2 මේක T3. ඊට අමතරව ප්‍රස්ථාරයේ දීලා තියෙනවා මෙන්න මේ ගත වෙච්ච මුළු කාලය මිනිත්තු 36යි කියලා. 36යි මිනිත්තු. හරි. ප්‍රවේග කාල ප්‍රස්ථාරයක් තමයි දීලා තියෙන්නේ. දැන් මේක බලන්න ප්‍රවේග කාල ප්‍රස්ථාරයක්. ඛණ්ඩාංකයෙන් පෙන්නන්නේ වස්තුවේ ප්‍රවේගය. ඛණ්ඩාංක වලින් පෙන්නන ප්‍රවේගය. අනුක්‍රමණයෙන් පෙන්නන්නේ ත්වරණය. යට කොටසේ වර්ගඵලයෙන් පෙන්නන්නේ සිද්ධ කළ විස්ථාපනය. දැන් අපෙන් අහන්නේ වස්තුවේ උපරිම ප්‍රවේගය. ප්‍රවේගයක් නිරූපණය වෙන්නේ මේ ඛණ්ඩාංකයෙන්. උපරිම ප්‍රවේගය කියලා කියන්නේ ඛණ්ඩාංක උපරිමගය. දැන් මේ ප්‍රස්ථාරයේ තියෙන උපරිමගය මෙන්න මේ යගයනේ. මොකද ඊට වඩා උඩට ප්‍රස්ථාර ගිහලා නැහැනේ. එහෙනම් උපරිම ප්‍රවේගය කිව්වට පස්සේ අපි හොයන්න ඕන මොකද්ද? මෙන්න මෙතෙන්ට අදාළ ප්‍රවේගය. මම දැනට එක v අකුර දාගන්න. ඔන්න ඔක තමයි. දත්ත වගේක් දීලා දෙනවා. මොකද දත්තේ? T1 T2 සහ T3 කාලාන්තරවලදී දුම්රිය ගමන් කළ දුර පිළිගන්න. දුරවල් දීලා තියෙනවා. T1 කාලයේදී ගිහිල්ලා තියෙනවා කිලෝමීටර් 3ක්. T1 කාලය කියලා කියන්නේ මෙන්න මේ කාලෙදී ගිහිල්ලා තියෙනවා කිලෝමීටර් 3ක්. T2 කාලයේදී ගිහිල්ලා තියෙනවා දුම්රිය කිලෝමීටර් 11. 11යි කිලෝමීටර්. T3 කාලෙදී කිලෝමීටර් 2ක් ගිහිල්ලා තියෙනවා. ගියපු දුර කියන්නේ විස්ථාපනය. ප්‍රවේග කාල ප්‍රස්ථාරයකට විස්ථාපනය සෙට් වෙන්නේ වර්ගඵලයෙන්. එහෙනම් මෙන්න මේ ප්‍රස්ථාරවල යට කොටසේ වර්ගඵලය තමයි ඔය 3 11 සහ 2 ආදී වශයෙන් දීලා තියෙන්නේ. එහෙනම් මම හොයන්න ඕනේ v. මම දන්නවා මේ ප්‍රස්ථාරවල යට කොටසේ වර්ගඵලයන් වෙන වෙනවා. එහෙනම් ඉතින් අපි දන්න වැඩ ටික කරමු. ඒ කියන්නේ මෙයාගේ වර්ගඵලය වල 3ට සමාන කරමු. මෙන්න මේ ඍජු කෝණාශ්‍ර වර්ගඵලය වල 11ට සමාන කරමු. මෙන්න මේ ත්‍රිකෝණ වර්ගඵලය වල 1ට සමාන කරමු. හරි ගේමක් ගහමුකෝ බලන්න. මොළේ මේ ත්‍රිකෝණ වර්ගඵලය ගන්න. 1 කිලෝමීටර් 3යි. ත්‍රිකෝණක වර්ගඵලය ගන්න කොහොමද? භාගය වැඩි කිරීම ආධාරකය වැඩි කිරීම ආධාරකය T1යි ලම්බ උස v. මම දෙක ඉලක්ක මෙතන දාගන්න. 6 සමානයි T1 වතාවක් v. ඔන්න මගේ පළවෙනි සමීකරණය. ඊට පස්සේ තව දත්තයක් තියෙනවා මෙන්න මේ මැද තියෙන ඍජුකෝණාශ්‍රය වර්ගඵල 11යි. ඒකටත් ප්‍රකාශනයක් කියමු. 11 සමානයි ඍජුකෝණාශ්‍රය වර්ගඵලය කියන්නේ කොහොමද? දිග වැඩි කිරීම පළල. දිග T2 පළල කීයද? v. T2 නේ. ඒක මගේ දෙවෙනි සමීකරණය. තුන්වෙනියට මේ ත්‍රිකෝණ වර්ගඵල. ඒක 2යි. එහෙනම් 2 සමානයි ත්‍රිකෝණ වර්ගඵලය ගන්න කොහොමද? භාගය වැඩි කිරීම ආධාරකය T3යි ලම්බ උස v. දෙවනත් එක 4යි 4 සමානයි T3 වතාවක් v. ඔන්න මගේ තුන්වෙනි සමීකරණය. සමීකරණ තුනක් ගත්තා. ඔය සමීකරණ තුන විසඳලා මම හොයන්න ඕනේ මොකද්ද? v අකුර. තව දත්තයක් දෙන්න. මොකද්ද දත්තේ? T1 T2 සහ T3 කියන සමස්ත කාලෙ මිනිත්තු 36යි. සමස්ත කාලය කියලා කියන්නේ T1 සහ T2 සහ T3 කියන තුන එකතු. ඒක මිනිත්තු 36යි. මම ඒක පැය කරලා දාගන්න. මොකද වේගය අහලා තියෙන්නේ පැයට කිලෝමීටර් වලින්. මේක 60න් බෙදුවා නම් පැය වලින් උත්තරේ එනවා. මෙන්න මේ පළවෙනි සමීකරණය වල T1 අකුරක් පේන්න ඕනේ. T1 කියන්නේ කීයද ඇත්තටම? 6 බෙදීම v. 6 බෙදීම v. 6 කිලෝමීටර බෙදීම v. T2 කියන්නේ කීයද? මෙන්න දිනවා T2. 11 බෙදීම v. ඇත්තටම 11යි කිලෝමීටර බෙදන්න v කියන්නේ. T3 කියන්නේ කීයද? මෙන්න T3 4 බෙදීම v. 4යි කිලෝමීටර බෙදන්න v කියන්නේ. ඒක සමානයි 36 බෙදීම 60ට. කැපෙනවා ලස්සනනේ. 6ව 6යි 6ව 10යි. 6 බෙදීම 10යි h. හරි. මොකෙම හරය පොදුයි v. එතකොට ඔක සුළු කරාට පස්සේ කීයද? 11යි 6යි 17යි 17යි 4යි 18 19 20 21යි කිලෝමීටර් බෙදීම v සමානයි 6 බෙදීම 10යි h. දැන් පොඩ්ඩක් සුළු කරමුකෝ. 3 වරක් 2යි 3 වරක් 7යි. v යුක්ත කරොත් කීයද? 10 වරක් 7 70යි 70 බෙදීම 2යි. v සඳහා එන උත්තරයක් 70 බෙදීම 2යි කියන්නේ 35යි කිලෝමීටර් බෙදීම පැය. ඒ කියන්නේ පැයට කිලෝමීටර්.
අහලා තිබුණේ v කීයද කියලා. ඔන්න අපි v ගේ උත්තරය ගත්තා. පැයට කිලෝමීටර් 35යි කියලා. මං හිතන්නේ හැමෝටම තේරෙන්නේ නැති. මම තේරුණ තැනක් තියෙනවා ටක් ගාලා අහන්න. ටක් ගාලා ලියා ගන්න. වෙනද වගේම ලියලා ඉවර නම් අත උස්සන්න. ටක් ගාලා දාගන්නකො. ලියලා ඉවර නම් අත උස්සන්න. අනෙක් කට්ටිය තාම ලියනවා. ගාලා ලියා ගන්න. කොහොමද තාම ලියනවද? හරි ඔය ඇති ටයිම් එක. පියන් තව ගැටලුවකට. ඊළඟට මම තෝරගන්නම් කියලා තිබුණේ 1993 ආපු ගාන. ඒ උත්තරේ 21 වෙනි ගාන. බලමුකෝ ඒකත් මොකද්ද කියන්නේ කියලා. 1993 ගාන. නිශ්චලතාවයේ තරබා x දිශාවට ගමන් කරන අංශුවක ප්‍රවේග කාල ප්‍රස්ථාරයේ රූපේ දැක්වේලු. අපිට ප්‍රස්ථාරයක් දීලා තියෙනවා. කාලයත් එක්ක ප්‍රවේගය වෙනස් වෙන හැටි තමයි තියෙන්නේ. ඒතර ප්‍රවේග කාල ප්‍රස්ථාරයක්. කොහොම ගිහිල්ලා මෙතන කාලය t එකලු. කොහොම මේ පැත්තට ඇවිල්ලා නැවත මෙතෙන්ට ඇවිල්ලා තියෙනවා t තෝ. එතකොට මෙයා ගමන් ආරම්භ කරලා තියෙන නිශ්චලතාවය. ඒක මේ ප්‍රස්ථාරය දැක්වෙනවද? ඔව් දැක්වෙනවා.
කාලය බිඳුවේදී ප්‍රවේගය බිඳුව වෙන ඛණ්ඩාංක බිඳුව වෙන. මේ ඛණ්ඩාංකයෙන් වෙනනේ ප්‍රවේගය. එහෙනම් ප්‍රවේග බිඳුව කියන්නේ නිශ්චලතාවයෙන් තමයි පටන් ගන්න තියෙන්නේ. කාලය ගත වෙද්දී ඛණ්ඩාංක වැඩි වෙලා. ඒ කියන්නේ ප්‍රවේගය වැඩි වෙලා. මෙතනින් එහාට මොකක්ද වෙලා තියෙන්නේ? කාලය ගත වෙද්දී ඛණ්ඩාංක අඩු වෙලා. ඛණ්ඩාංක අඩු වෙලා කියන්නේ ප්‍රවේගය අඩු වෙලා. මෙතෙන්දි ප්‍රවේගය වැඩි වෙලා. මෙතනින් එහාට මෙන්න මේ දෙක අතර මොකක්ද වෙලා තියෙන්නේ? කාලය ගත වෙද්දී ඍණ ඛණ්ඩාංක වැඩි වෙලා. මොකක් හරි වැඩි වෙලානේ. ඍණ 2 ඍණ 3 වැඩි වෙලා. එහෙනම් ඒ හරියදී ප්‍රවේගේ වැඩි වෙලා. එතනින් එහාට මොකද වෙලා තියෙන්නේ? කාලය ගත වෙලා ඛණ්ඩාංකේ අඩු වෙලා. ඛණ්ඩාංකේ අඩු වෙලා කියන්නේ ප්‍රවේගේ අඩු වෙලා. මෙතෙන්දි මොකද්ද වෙලා තියෙන්නේ? ඛණ්ඩාංකේ බිඳුවක් වෙලා. එහෙනම් ප්‍රවේගයේ බිඳුවක් වෙලා. v = බිඳුව. මෙතෙන්දි මොකද්ද වෙලා තියෙන්නේ? එතෙන්දිත් ඛණ්ඩාංකේ බිඳුවක් වෙලා. ඛණ්ඩාංකේ බිඳුවක් වෙලා කියන්නේ v = බිඳුවක් කියලා. දැන් බලමු කියලා තියෙන දේවල්. අංශුව නිශ්චලතාවට පැමිණෙන්නේ t = t3 විටදී පමණි. දැන් අංශුවක් නිශ්චලතාවට පත් වෙනවා කියන්නේ ප්‍රවේගයේ බිඳුවක් වෙන එකනේ. දැන් මේ ප්‍රස්ථාරයේ හැටියට ප්‍රවේගයේ බිඳුවක් වෙන දැන් තුනක් තියෙනවා. ආරම්භයේදී ප්‍රවේගයේ බිඳුවයි. මෙන්න මෙතෙන්දි ප්‍රවේගයේ බිඳුවයි. ඛණ්ඩාංකේ බිඳුවයි. මෙතෙන්දි ප්‍රවේගයේ බිඳුවයි. එහෙනම් ඔන්න ඔය අවස්ථා තුනේදීම ප්‍රවේගයේ බිඳුව නිශ්චලතාවට පත් වෙනවා. එහෙනම් පළවෙනි එක වැරදි නේද? දෙක. අංශුව t = t3 වන විට ආරම්භක ලක්ෂයට පැමිණ ඇත. බලමු අපි 100කට යන්කෝ ලේසියට ඉවර කරලා අන්තිම එකදී යන්කෝ අංශුව ත්වරණය වන්නේ බිඳුව t1 දක්වා වූ කාලාන්තරයේදී පමණි. දැන් මොකද්ද බිඳුව t1 කියන්නේ? මෙන්න මේක. ත්වරණය වෙනවලු. ඔයා දන්නවා ත්වරණයක් කියලා කියන්නේ ප්‍රවේගය වැඩි වීමක්. මන්දනයක් කියලා කියන්නේ ප්‍රවේගය අඩු වීම. දැන් මේ ප්‍රස්ථාරය දිහා බැලුවට පස්සේ ප්‍රවේගය වැඩි වෙන අවස්ථා කීයක් තියෙද? මේ හරියදී ප්‍රවේගය වැඩි වෙලා. එහෙනම් මේක ත්වරණයක්. මේ හරියදී ප්‍රවේගය අඩු වෙලානේ. එහෙනම් මේක මන්දනයක්. මේ හරියදී ප්‍රවේගය වැඩි වෙලානේ. එහෙනම් ඒක ත්වරණයක්. මේ හරියදී ප්‍රවේගය අඩු වෙලානේ. එහෙනම් ඒක මන්දනයක්. එහෙනම් ත්වරණය වෙන අවස්ථා එකක් නෙවෙයි දෙකක් තියෙනවා. බිඳුවේ ඉඳලා t1 දක්වා ත්වරණය වෙනවා. t2 ඉඳලා මෙන්න මේ දක්වා ඒ ත්වරණය වෙනවා. මන්දනය වෙන අවස්ථා දෙකයි. මෙතෙන්දි මන්දනය වෙනවා. මෙතෙන්දි මන්දනය වෙනවා. එහෙනම් c වගන්තිය වැරදි නේද? c වගන්තියදී කියන්නේ බිඳුව සහ t1 කියන කාලාන්තරයේදී විතරලු ත්වරණය වෙන්නේ වැරදි. අවස්ථා දෙකකදී ත්වරණය වෙනවා. මොකද අවස්ථා දෙකේදීම ප්‍රවේගය වැඩි වෙලා තියෙනවා. එහෙනම් b එකට යන්න. අංශුව t = t3 වන විට ආරම්භක ලක්ෂයට පැමිණ ඇත. හරි. මම මේක මකන්නම් දැන් ඔයාලා ඒක ලියාගෙන ඉවරලා තියෙනවා. මම මේ ප්‍රස්ථාරය දිහා බලාගෙන මෙයා චලිත වෙච්ච විදිය පොඩ්ඩක් නිකන් රූපයකට ගන්නම්කෝ. නිශ්චලතාවයෙන් ගමන් ආරම්භ කරා. කාලය බිඳුවේදී නිශ්චලතාවයෙන් ගමන් ආරම්භ කරා. ඊට ත්වරණය වුණා. බිඳුව ඉඳලා t1 දක්වා ත්වරණය වුණා. ත්වරණය වුණා කියන්නේ ප්‍රවේගය වැඩි කරගත්තා. ත්වරණය. කාලය t1 වෙනකම්. t1 ඉඳලා t2 දක්වා මන්දනය වෙලා නතර වුණා. t2 වෙන්නේ නතර වෙලා තියෙනවා. හරි. ඊට පස්සේ මොකක්ද වෙලා තියෙන්නේ? අන්න ඊට පස්සේ හොඳට බලන්න මේ වෙනකන් ධන වශයෙන් තිබිච්ච ප්‍රවේගය දැන් ඍණ වෙලා ප්‍රස්ථාරය තියෙන යට පැත්ත ඍණ පැත්ත. දැන් අපි දන්නවා ධන ප්‍රවේගයක් අපි මාක් කරන්නේ මේ පැත්තට නම් අපිට ඍණ ප්‍රවේගයක් මාක් කරන්න වෙන්නේ මේ පැත්තට. එහෙනම් t2න් පස්සේ ප්‍රවේගය ඍණ කියලා කියන්නේ එහා අනිත් පැත්තට එන්න පටන් ගන්නවා. අනිත් පැත්තට එන්න පටන්. ඔය පස්සේ මේ පැත්තට එන්න පටන් ගන්නවා. මේ හරියදී මන්දනය වෙලානේ. හරි. මෙතන ඉඳලා මෙතෙන්ට මම හිතනවා t dash කියලා දාගන්නම්කෝ. t dash වෙනකන් t = t2 ඉඳලා t dash වෙනකන් මොකද වෙලා තියෙන්නේ? එයා නැවත ත්වරණය වෙලා. එතන ඉඳලා t3 වෙනකන් මන්දනය වෙලා නතර වෙනවා. දැන් අංශු ආරම්භක තැනටම ආව කියලා කියන එකේ තේරුම මොකක්ද? කොහොම ගිහිල්ලා ආපස්සට හැරිලා මෙතෙන්ටම ආවනන්නේ ආරම්භක ලක්ෂයටම ආව කියලා. දැන් අපි බලන්න ඕනේ මෙතෙන්ටම ඇවිල්ලාද කියලා. ඒ කියන්නේ t = t3 වෙද්දී මෙතෙන්ටම ඇවිල්ලා නම් එයා කලින් තැනටම ඇවිල්ලා. හැබැයි මේ හරියදී නම් නතර වෙන්නේ
ආරම්භක තැනටම ඇවිල්ලා නැහැ. එයා මෙන්න මේ වගේ දැන ගන්න අතර වෙන්නේ. එයා ආරම්භක ලක්ෂ්‍ය පහු කරගෙනත් ඉස්සරහට ගියා. ඔන්න ඕක බලන්න ඕනේ. ඒක බලන්න මෙහෙම. එයා ගිහිපු දුර S නම් ආපු දුරත් S නම් ආයි පටන් ගත්ත තැනටම ඇවිල්ලා තියෙනවා. එහෙනම් අපි බලන්න ඕනේ ගිහිපු දුරයි ආපු දුරයි ඇත්තටම මෙයාගේ සමානද කියලා. හ්ම්. කොහොමද විස්ථාපනයක් පටලන්නේ? මේ තියෙන හත්පලයි. දැන් බලන්න ගිහිපු දුර පෙන්වන්නේ මෙන්න මේක වර්ගඵලයි. ඇයි මං එහෙම කියන්නේ? යන්නේ ඔය කැලේ දිගේ. ආපු විස්ථාපනයේ පෙන්වන්නේ මෙන්න මේ කැලේ දිගේ. දැන් ඔයාලට S50 අපිට පේනවා මේ උඩ තියෙන වර්ගඵලයට වඩා යට තියෙන වර්ගඵලය අඩුයි. එහෙනම් ගිහිපු තරම් දුර ආයි ඇවිල්ලා නැහැ. මීටර් 100ක් විතර දුර ගියා නම් ඇවිල්ලා තියෙන මීටර් 40ක් විතර. ඒ කියන්නේ ඔන්න 100ක් ගියා 40ක් ආවා. 40ක් ආවා කියන්නේ නතර වෙන්න ඕන මේ වගේ තැනක. එහෙනම් එයා ආරම්භක තැනටම ඇවිල්ලා නැහැ. එයා ආරම්භක තැනට වඩා කලින් නතර වෙනවා. මගින් නතර වෙනවා. ආයි මුලටම නම් ඇවිල්ලා. එතකොට ඒ ප්‍රකාශෙත් වැරදි නේද? A කියන එකත් වැරදි, B කියන එකත් වැරදි, C කියන එකත් වැරදි. A B C සියල්ල සත්‍ය වේ. බොරු තමයි තියෙන්නේ. දාගන්න දෙයක් තියෙනවා නම් දාගන්න. ලොකුවටම දාගන්න දෙයක් නැතුව ඇති. ඕන පොඩි වෙලාවක් දෙන්න. හරි අතන මේක ලොකු දෙයක් දාගන්න නැහැ නේ අපි ඊළඟ ගණන් වලට යමු. එන්න 23 වෙනි 23 නේ සෝරි 29 වෙනි ගානට ඒකේ අවුරුද්ද නම් මාක් කරලා නැහැ. මං හිතන්නේ 1999ම ආපු ගැටලුවක් වෙන්නේ. හරි බලමුකෝ. වද තියෙන්නේ. සක්ෂය ඔස්සේ මනින ලද අංශුවක විස්ථාපනය කාලය සමග විචලනය වන ආකාරයේ රූපයේ දැක්වේ. අංශුවේ ප්‍රවේගයේ විශාලත්වය වැඩිම වන්නේ. මෙන්න මේ වගේ ප්‍රස්තාරයක් දීලා තියෙනවා. අහන්නේ වැඩිම ප්‍රවේගයකින් ගියපු ගියපු අවස්ථාව තමයි අහන්නේ. දීලා තියෙන විස්ථාපන කාල ප්‍රස්තාරය. අහන්නේ ප්‍රවේගයක්. කෝ විස්ථාපන කාල ප්‍රස්තාරයක් දීලා තියෙන්නේ. අහන්නේ ප්‍රවේගයක් ගැන. එහෙනම් අපි බලන්න ඕන ප්‍රස්තාරය මොකක්ද ගැන? අනුක්‍රමණ ගැන. එහෙම නැත්නම් බැවුම ගැන. ප්‍රස්තාරක බැවුමක් කියන්නේ මොකක්ද? මම සරලව කියලා දෙන්න. තියෙන අඩුපාඩු තියෙන කට්ටිය ඉන්දියෝද? ප්‍රස්තාරයක් තියෙන්න පුළුවන් විදි දෙකයි. එක මෙහෙම කන්දක් වගේ තියෙන්න පුළුවන්. එක මෙහෙම පල්ලමක් වගේ තියෙන්න පුළුවන්. කන්දක් කියලා කියන්නේ කොහොමද? මිනිස්සෙක් කියලා බලන්නකෝ. මිනිස්සෙට යන්න වෙන්නේ කන්දද? මේක පල්ලමක් කියන්නේ. මිනිස්සෙක් කියලා බලන්නකෝ. මිනිස්සයාට බැහැගෙන යන්න තියෙන්නේ. එහෙනම් ඒක පල්ලම. මේ වගේ කඳු වලට අපි කියනවා ධන අනුක්‍රමණ කියලා. මේ වගේ පල්ලම් වලට අපි කියනවා ඍණ අනුක්‍රමණ කියලා. දැන් අහන්නේ අනුක්‍රමණය වැඩිම, බෑවුම වැඩිම, පල්ලම් ගතිය වැඩිම, කඳු ගතිය වැඩිම කවුද කියලා. හරි. අපි මුලින්ම නිකන් කඳු ටික සංසන්දනය කරමු. කඳු ටික. මේකේ කඳු තියෙනවනේ තුනක්. ඔතන කන්දක් තියෙනවා, ඔතන කන්දක් තියෙනවා, ඔතන කන්දක් තියෙනවා. මේ දෙක කම්පයා කරන්න. මෙතන දඩ කන්දක් තියෙන්නේ. මෙතන ඊට වැඩිය කඳු ගතිය අඩුයි. එහෙනම් මෙයාට වඩා මෙතන කඳු ගතිය වැඩි. එහෙනම් මේක උත්තරේ වෙන්න බෑ. දැන් මේ දෙක සංසන්දනය කරා. මට නම් පේන විදියට වාණය බලන්න print out එකත් එක්ක බලන්න මේ කන්දයි මේ කන්දයි නිකන් එකම වගේ. එකම කඳු ගතියක් තියෙන්නේ. එහෙනම් මේ දෙක ඇත්තටම කන්දෙන් සමානයි.
අහන්න. ඒක කොහොමද දෙන්න බෑ. ඒක වැඩක්. ඒක ඉවරයි. දැන් පල්ලම් ගැන බලමුකෝ. පල්ලම් තියෙනවා දෙකක්. ඒකේ අනේ ඉතින් මීට වඩා මෙතන පල්ලම අඩුයිනේ. අඩු පල්ලම. දැන් මෙතන වෙනත් පල්ලමක් තියෙනවා. එහෙනම් මේක උත්තරේ වෙන්න බෑ. මේ මොකක්ද මේ? එතන කන්දක්වත් නැහැනේ පල්ලමක්වත් නැහැනේ ඒක සමතලයිනේ. එහෙනම් ඒක වැඩකුත්. දැන් අපි සංසන්දනය කරන්න ඕන මොකද්ද? මේකද මේකද මේකද? මේකයි මේකයි දෙකම එකයි. මේකයි සංසන්දනය කරනවා. ඔයා හිතන්න මේ කන්දට වඩා මේ පල්ලම නිකන් දඩ වැඩිනේ. දල වැවුමන්නේ තියෙන මෙතන. එහෙනම් මෙතෙන්ට වඩා මෙතන බෑවුම් ගතිය වැඩි. පල්ලම් ගතිය වැඩි. එහෙනම් වැඩිම බෑවුමක් තියෙන මෙන්න මෙතන. වැඩිම එක. එහෙනම් ඒකටදී උත්තරේ දිර ගන්න වෙන්නේ අපිට ඔන්න ඕක. මොකටද? හැබැයි මේක බෑවුමක්. ඍණ අනුක්‍රමණය. මේක ප්‍රශ්නයක්ද? අවුලක් නැහැ. අහලා තියෙන්නේ ප්‍රවේගයේ විශාලත්වය වැඩිම වන්නේ කියලා විතරයි. ඒක ධන ප්‍රවේගයක්ම වෙන්න ඕනද? ඒක ඍණ ප්‍රවේගයක් වෙන්න බැරිද කියලා ප්‍රශ්නේ කොතනකවත් නැහැ. එහෙනම් ඒක හිතන්න. එහෙනම් මතක තියාගන්න මෙන්න මේ කාරණා ටික. කන්දක් කියන්නේ ධන අනුක්‍රමණයක්, පල්ලමක් කියන්නේ හැමදෙස්සම ඍණ අනුක්‍රමණයක්. ඒත් එක්කම අපි එමු නෝට් එකේ 27 වෙනි ගානට. 27 වෙනි ගාන. 1999 ගාන. මේ ලොකුවට දාගන්න දෙයක් නැහැ නේ. මොන දෙයක් තියනවා දාගන්න. ඇත්තටම ඔය ලොකුවට ලියා ගන්න කියලා දේවල් නැහැ. අපි යමු ඊළඟට 27 වෙනි ගානට 1999 අවුරුද්දේ ආපු ගාන. නියත සංප්‍රයුක්ත බලයක් මගින් නිශ්චලතාවට ගෙනෙනු ලබන වස්තුවක ප්‍රවේගය කාලය සමග විචලනය වන අන්දම හොඳින් දැක්වෙන්නේ පහත සඳහන් කුමන ප්‍රස්ථාරයේද? හරි. වස්තුවක් තියෙනවා. ඒක මත නියත බලයක් දාලා නිශ්චලතාවට අරන් යනවා. නිශ්චලතාවට අරන් යනවා කියන්නේ යාගේ ප්‍රවේගය බිඳුවක් කරන එකනේ. ඉතින් ප්‍රවේගය බිඳුවක් කරන්න එයාට කීයක හරි ප්‍රවේගයක් තියෙන්න බෑනේ. කීයක හරි ප්‍රවේගයක් තියවිච්ච වස්තුවක් නතර කරනවා. නතර කරනවා කියලා කියන්නේ මොකද්ද කරලා තියෙන්නේ? මන්දනය කරනවා. මන්දනය කරනවා. කියනවා නියත සංප්‍රයුක්ත බලයක් යටතේ තමයි මෙයාව මන්දනය කරවන්නේ. ඒ කියන්නේ මේ වස්තුව මත හැමතිස්සෙම දාලා තියෙන බලය නියතයි F. දැන් මේ විද්‍යාව නිව්ටන්ගේ චලිත නියම පාඩම ඉගෙනගෙන හරි ඉගෙනගෙන යන ගමන් හරි තමයි ඇත්තේ. F සමාන ma කියන සමීකරණය දන්නවනේ. ඒත් අපි මේ වස්තුවට F සමාන ma දැම්මොතින් මෙන්න මේ පැත්තට දාමු. වස්තුව මත ක්‍රියාත්මක වෙන බලය තියෙන ප්‍රතිවිරුද්ධ දිශාවක් නිසා ඒක ඍණ F විදියට මම දාගන්නම්. ස්කන්ධය M කියලා ගන්නවා වස්තුවේ තරණය A. තරණය සඳහා ඉන්නේ ඍණ F බෙදීම M කියලා කියනවා. බලන්න F කියන්නේ නියතකයක්. M කියන්නේ කොහොමත් නියතයිනේ අනේ වස්තුවක ස්කන්ධ කියන්නේ කොහොමත් නියතයක්නේ. නියතයකින් බෙදුවට පස්සේ නියතයක්. එහෙනම් මේ වෙලාවේදී මන්දනය නියතයක්. මේ නියත මන්දන වලට කියන්නේ ඒකාකාර මන්දන කියලා.
මම ගිය සතියේ මතක් කරා. ඒකාකාර මන්දනයක් කියන්නේ මොකද්ද? ඒකාකාර තරණයක් කියන්නේ මොකද්ද? වැඩි වෙන තරණයක් කියන්නේ මොකද්ද? අඩු වෙන තරණයක් කියන්නේ මොකද්ද කියලා මම ගිය සතියේ මතක් කරා. දැන් මෙතෙන්දි කියන්නේ ඒකාකාර මන්දනයකට අදාළ චලිත ප්‍රස්ථාර. මොකද්ද කියන්නේ? බලමුකෝ දීලා තියෙන උත්තර. සියල්ල තියෙන්නේ ප්‍රවේග කාල ප්‍රස්ථාර. ප්‍රවේග කාල ප්‍රස්ථාරකේ ත්වරණයක් නිරූපණය කරනවා නම් ඒක නිරූපණය කරන්න පුළුවන් එකම එක්කෙනා අනුක්‍රමණය. එහෙනම් අපි බලන්න ඕන කවුරු ගැනද? ප්‍රස්ථාරය අනුක්‍රමණය. ඒක මාදිලිය ප්‍රස්ථාර තියෙනවා. දැන් ඔය තියෙන ප්‍රස්ථාර ඔක්කොම අවස්ථා දෙකකට ලඝු කරන්න පුළුවන් අනුක්‍රමණය මේකද කියන එක. يعني කඳු වගේ ප්‍රස්ථාරයක්ද පල්ලම් වගේ ප්‍රස්ථාරයක්ද වෙන්න ඕන. හරි අපි නිකන් හිතමු කඳු වගේ ප්‍රස්ථාරයක් තිබුණා කියලා. ඇත්තටම කඳු වගේ ප්‍රස්ථාර තියෙන්න පුළුවන්, කොහොම තියෙන්න පුළුවන්, කොහොම තියෙන්න පුළුවන්, ඔය තුන් විදිහටම තියෙන්න පුළුවන්. කොහොම හරි කවන්නේ හිතන්න. කොහොමද තිබුණොත් කාලේ ගත වෙද්දී හැම ප්‍රස්ථාරයකම අගේ වැඩි වෙනවා. මේ අක්ෂ තියෙන්නේ කාලය, මේ අක්ෂ තියෙන්නේ ප්‍රවේගය. ඉතින් කාලය යද්දි ප්‍රවේගය වැඩි වෙනවා නම් ඒක මන්දනයක් වෙන්න බෑ. එහෙනම් කවදාවත් මේ වගේ ප්‍රස්ථාර වෙන්න බෑ. වැරදි. එහෙනම් වෙන්න පුළුවන් මේ වගේ ප්‍රස්ථාර. ඇත්තටම කියනවනේ මෙන්න මේ වගේ. මෙන්න මේ තුන්වෙනි උත්තරේ එනවා. ඇයි එහෙම කියන්නේ? ඒකාකාර මන්දනයක් කියලා කියන්නේ ඒකාකාර බෑවුමක්. ඒකාකාර බෑවුමක් කියන එක නිරූපණය කරන්නේ කොහොමද? මිනිස්සෙක් මේ ප්‍රස්ථාර දිගේ බැහැගෙන ගියා කියලා හිතන්නකෝ. මිනිස්සුන්ට බහින්න තියෙන එකම වගේ පාරක. එකම වගේ පල්ලමක් තමයි වහින්නේ. දැන් නිකමට හිතන්න මෙන්න මේ වගේ පල්ලමක් තිබුණා කියලා. එතකොට මිනිස්සයා මේ පල්ලම දිගේ බැහැගෙන ගියොත් මොකද්ද වෙන්නේ? එන්න පල්ලම් ගතිය අඩු වෙනවනේ. පල්ලම් ගතිය අඩු වෙනවා, බෑවුම් ගතිය අඩු වෙනවා. එහෙනම් මෙන්න මේ වගේ පල්ලම් වලට අපි කියන්නේ අඩුවන මන්දන. අඩුවන මන්දන. නිකන් හිතන්න මෙන්න මෙහෙම පල්ලමක් තිබුණා කියලා. දැන් මිනිස්සෙක් ඕක දිගේ බැහැගෙන ගියොත් මිනිස්සයාට දැනෙන පල්ලම් ගතිය එන්න වැඩි වෙනවනේ. එහෙනම් මෙවැනි පල්ලම් වලට අපි කියන්නේ වැඩි වෙන පල්ලම් එහෙමත් නැත්නම් වැඩි වෙන මන්දන. වැඩි වෙන මන්දන. ඔන්න ඔය කතන්දර. ඒකාකාර මන්දනයක් කියන්නේ තනි සරල රේඛාවක්. අඩු වෙන මන්දනයක් කියන්නේ බෑවුම් ගතියෙන් එන්න පල්ලම් ගතිය අඩු වෙන්න ඕන. වැඩි වෙන මන්දනයක් කියන්නේ පල්ලම් ගතියෙන් එන්න වැඩි වෙන්න. අපට මේකට නිවැරදි පිළිතුර විදියට අපිට තෝරගන්න වෙන්නේ කියලා. අංක 3. මම හිතන්නේ පැහැදිලියි. ඒක නම් පොඩි දේවල් ටිකක් කියා ගන්න තියෙනවා. ටක් ගාලා දා ගන්නකො. ස්තර කියන්නේ මේ ලස්සන පාඩම. වෙන කියන්නේ වකඩේ පස්සට බෑ. ටක් ගාලා දා ගන්න. වකඩේ ගැටලුවක් තියෙනම් අහන්න. දාගෙන ඉවර නම් අත උස්සන්න. ඒත් කට්ටිය අනෙක් කට්ටියත් පිළිවෙල හරි තව ඉන්නවා.
මෙයන් ඊළඟ කර. ඊළඟට මම තෝරගත්තේ 1986 අවුරුද්දේ ආපු ගාන. ටියුට් එකේ හැටියට නම් 9 වෙනි ගාන. වස්තුවක ත්වරණය කාලය සමග වෙනස් වන ආකාරයේ රූප සටහනෙහි දක්වා ඇත. වස්තුව නිශ්චලතාවයේ සිට ගමන් ආරම්භන්නේ නම් එහි උපරිම ප්‍රවේගය. කියන්නේ වස්තුව ගමන් කරපු වැඩිම ප්‍රවේගය. ත්වරණ කාල ප්‍රස්ථාරය තමයි තියෙන්නේ. ත්වරණ කාල ප්‍රස්ථාරයක් දීලා ප්‍රවේගයක් ගැන අහනවා. එහෙනම් අපි බලන්න ඕනේ මෙයාගේ මොකක් ගැනද? වර්ගඵලය ගැන. හ්ම්. නිශ්චලතාවයෙන් තමයි පටන් ගන්න තියෙන්නේ. එහෙනම් කාලය බිඳුවේදී නිශ්චලයි. නිශ්චලයි කියන්නේ ආරම්භක ප්‍රවේග බිඳුව. දැන් අපිට මේකේ වැදගත් කාලයන් තියෙනවා. කාලයේ තප්පර 1 කියන්නේ වැදගත්. කාලයේ තප්පර 3 කියන්නේ වැදගත්. කාලයේ තප්පර 5 කියන්නේ ඒත් වැදගත්. කාලයේ තප්පර 7 කියන එක වැදගත්. 8 කියන එක වැදගත්. දැන් ඔන්න ඔය කාලයන් තමයි මේ ප්‍රශ්නට වැදගත් කාලයන් වෙන්නේ. බලන්න මේ හරියේදී ත්වරණය ධන. ඒ කියන්නේ මේ හරියදී ඇත්තටම ත්වරණය වෙලා. මේ හරියදී ත්වරණය බිඳුවයි. ත්වරණය බිඳුවයි කියලා කියන්නේ ඒකාකාර ප්‍රවේගයෙන් තමයි ගිහිල්ලා තියෙන්නේ. මේ හරියදී ත්වරණය ඍණ. ත්වරණය ඍණ කියන්නේ වන්දනය වෙලා. මේ හරියදී නැවත ප්‍රවේගයේ ත්වරණය බිඳුවයි. ඒ කියන්නේ ඒකාකාර ප්‍රවේගයක්. මේ හරියදී නැවත ත්වරණය ධන එහෙනම් ත්වරණය. ත්වරණයක් කියන්නේ අතන ප්‍රවේගය වැඩි වීමක්. ප්‍රවේගය වැඩි වෙලා. ඒකාකාර ප්‍රවේගයක් කියන්නේ ප්‍රවේගය වෙනස් වෙලා නැහැ. මේ හරියදී මන්දනය වෙලා ඒ කියන්නේ ප්‍රවේගය අඩු වෙලා. මේ හරියදී ඒකාකාර ප්‍රවේගයක් ප්‍රවේගය වෙනස් වෙලා නැහැ. මේ හරියදී ත්වරණය වෙලා ඒ කියන්නේ ප්‍රවේගය වැඩි වෙනවා. දැන් ඔන්න ඔය ටික තමයි තියෙන්නේ නේ. අවස්ථා දෙකකදී ප්‍රවේගය වැඩි කරන් තියෙනවා. අවස්ථා දෙකකදී ප්‍රවේගය වෙනස් කරගෙන නැහැ. අවස්ථා එකකදී ප්‍රවේගය අඩු කරන් තියෙනවා. කොහොම වුණත් අහන්නේ ළඟා කරගත්තු වැඩිම ප්‍රවේගය. හදලා බලමු. ප්‍රවේග වෙනසක් හොයන්න පුළුවන් වර්ගඵලය. වෙනස එන්නේ වෙනස. මෙතෙන්දී වර්ගඵලය කීයද? දෙවරක් එක 2යි. වෙනස 2යි. වෙනස 2යි. පටන් ගත්තේ බිඳුවෙන්. වෙනස 2යි. ප්‍රවේගය වැඩි වෙලා. බිඳුවෙන් පටන් ගත්තු එකෙක් ප්‍රවේගය වැඩි කරගෙන මොකකින්? එහෙනම් ඔය ප්‍රවේගය 2යි. බලන්න මේ විදිහට වා ගණන් හදලා තියෙද කියලා මීට කලින්. කේ ඉඳලා 3 දක්වා වර්ගඵලයක් නැහැ. ප්‍රවේගය වෙනස් වෙලා නැහැ. එහෙනම් ප්‍රවේගය 2මයි. හදලා නෙමෙයි. හරි බලන්න. 3 ඉඳලා 5 දක්වා වර්ගඵලයක් තියෙනවා. ඒ කියන්නේ ප්‍රවේගය වෙනස් වෙලා. වර්ගඵලය කීයද? 2යි 2යි 4යි නේ. වර්ගඵලය 4යි. වර්ගඵලය 4යි. ප්‍රවේගය අඩු වෙලා දෙකේ දෙවිච් එක 4කින් අඩු වෙනවා. 2කින් 4ක් ගියොත් කීයදනේ? ඍණ 2යි. ප්‍රවේගය ඍණ 2යි. පහේ ඉඳලා 7 දක්වා වර්ගඵලයක් නැහැ. ප්‍රවේග වෙනස් වෙලා නැහැ. ඍණ 2මයි. එතනින් එහාට ත්වරණය වෙලා ප්‍රවේගය වැඩි කරගෙන කීයකින්ද? දිග 1යි පළල 2යි දෙකකින්. දෙකකින් වැඩි කරා. ඍණ 2 තිබිච්ච එක දෙකකින් වැඩි කරා. ඍණ 2 තිබිච්ච එක දෙකකින් වැඩි කරා. බිඳුවෙන්. දැන් ඔන්න මෙයාගේ ප්‍රවේගය විචලනය වෙච්ච විදිය මම නිකන් ගත්තා. දත්තරික ගත්තා. බිඳුවේ තිබිච්ච එක 2 දක්වා වෙලා ඊට පස්සේ දෙකේ නියතව තිබිලා ඍණ 2යි ඍණ 2යි බිඳුවයි. මේ ගමන අතරතුරදී මෙයා අත් කරගත්ත වැඩිම ප්‍රවේගය 2යි නේද? එහෙනම් උත්තරේ වෙන්නේ කීයද? 2යි ms ඍණ 1. නිවැරදි පිළිතුර විදිහට අපිට ගන්න සිද්ධ වෙන්නේ 2යි ms ඍණ 1. ඒ කියන්නේ උත්තරේ වෙන්නේ අංක 3. ඒක පොඩි ගතියක් තියෙනවා නේ. ටක් ගාලා දාගන්න ඔය කියලා ලියා ගන්න දෙයක් තියෙනවා.
අනුකාරී තත්ත්වයක් කියලා අහන්න. දැන් ගිය සතියේ ක්ලාස් එකේ රෙකෝඩින් එක දාලා තියෙයි. කාට හරි ගිය සතියේ එන්න බැරි වුණා නම් ඒක බලලා මේ අනුකාර ටික හදාගන්න. දාගෙන ඉවරයි වගේ නම් අත උස්සන්න. වෙලාව ඕන නම් කියන්න. මම දැන් ටයිම් ඇති නේද? ඔය මැදේ මහ ලොකු දෙයක්වත් නැහැනේ. ඊළඟට යන් අපි තව ගැටලුවකට 1996 අවුරුද්දේ ආපු ගානට. ටියුට්ගේ හැටියට 24 වෙනි ගාන. හරි බලමු. විනාශ වස්තුන් පහක් සඳහා විස්ථාපන කාල ප්‍රස්ථාර පහක් රූපයේ දැක්වේ. චලිත දිශාවට ත්වරණයක් ඇති වස්තුව ත්වරණයක් නිරූපණය කරයි. මම කලින් පැහැදිලි කරා ත්වරණයක් නිරූපණය කරන්නේ කන්දකින්. මේ ප්‍රස්ථාර පහෙන් කඳු මොනවාද? මේ පැතලීන සමතලයි. එහෙනම් ඒක හරියන්නේ නැහැ.
මේක හරියන්නේ. මේක පල්ලමක් නේ. ඒක හරියන්නේත් නෑ. මේක කන්දක්. මේකත් කන්දක්. මේකත් කන්දක්. එහෙනම් CDE තුනම හරි නේද? එහෙනම් උත්තරයක් නැහැ ඒක ඕල් එකක්. not CDE කියන තුනම උත්තරන තමයි. C කියන එක හරි, D කියන එක හරි, E කියන එකත් හරි. හරි. දැන් ඔන්න අපිට වෙනස් විදිහේ ගණන් වලට යන්න වෙනවා. ඇත්තට මෙතෙන්දි කරන්න හදන්නේ ප්‍රස්ථාර පරිවර්තනය. මම ප්‍රස්ථාරයක් දෙකක් පරිවර්තනය කරලා ඔයාලට කියලා දෙන්නම්. එතකොට ඔයාලට තේරෙයි මේ වැඩේ දිගට කරගෙන යන විදිය. අපි ගැටලුවක් තෝරගමු. 14 වෙනි ගැටලුව. ඒ කියන්නේ 1989 අවුරුද්දේ ආපු ගැටලුව. බලන්නකො මොකද්ද දීලා තියෙන්නේ කියලා. නිමතුම් පොළවල් දෙකක් අතරදී දුම්රියක චලිතය නිරූපණය කරන ප්‍රවේග කාල ප්‍රස්ථාරය රූපේ පෙන්වා ඇත. එයට අනුරූප දුර කාල ප්‍රස්ථාරය වඩාත්ම හොඳින් නිරූපණය කරන්නේ පහත දක්වා ඇති කුමන ප්‍රස්ථාරයෙන්ද? අපිට දීලා තියෙන ප්‍රවේග කාල ප්‍රස්ථාරයක් ඒක දිහා බලාගෙන දුර කාල ප්‍රස්ථාරය අඳින්නලු. සාමාන්‍යයෙන් අපිට දුර කාල ප්‍රස්ථාර කියන දේවල් හුරු පුරුදු නැහැනේ. අපිට විස්ථාපන කාලේ හුරු පුරුදු. අපි විස්ථාපන කාල ප්‍රස්ථාරය ඇඳලිමු. ඊට පස්සේ අපි දුර කාල ප්‍රස්ථාරය බවට පරිවර්තනය කරගමු. එහෙනම් මුලින්ම මම මේ කරන්න හදන්නේ ප්‍රවේග කාල ප්‍රස්ථාරයක් දුර කාල විස්ථාපන කාල ප්‍රස්ථාරයක් බවට පරිවර්තනය කරගන්න එක. තියෙන්නේ මෙහෙම. ත්‍රපීසියමක් වගේ තමයි තියෙන්නේ. පරිවර්තනයක් සඳහා යොදා ගන්න පුළුවන් සමාන සාධක විතරයි. දැන් ඉංග්‍රීසියෙන් මදර් කියන එක සිංහලට පරිවර්තනය කරන්න වෙන්නේ අම්මා කියලා. ඉංග්‍රීසියෙන් මදර් කියන පුද්ගලයාටම තමයි සිංහලෙන් අම්මා කියන්නේ. සමාන පුද්ගලයෙක්. අන්න ඒ වගේ සමාන සාධක පමණයි අපිට පරිවර්තනය සඳහා යොදා ගන්න පුළුවන්. දැන් ප්‍රවේග කාල ප්‍රස්ථාරයක සහ විස්ථාපන කාල ප්‍රස්ථාරයක තියෙන සමානතාවයන් මොනවාද? ප්‍රවේග කාල ප්‍රස්ථාරයක ප්‍රවේගයක් නිරූපණය කරනවා ඛණ්ඩාංකය. විස්ථාපන කාල ප්‍රස්ථාරයක ප්‍රවේගයක් නිරූපණය කරනවා අනුක්‍රමණය. සමාන සාධක නේද? විස්ථාපන කාල ප්‍රස්ථාරයක ඛණ්ඩාංකයෙන් විස්ථාපනය නිරූපණය කරනවා. ප්‍රවේග කාල ප්‍රස්ථාරයක වර්ගඵලයෙන් විස්ථාපනය නිරූපණය කරනවා. සමාන සාධක. දැන් ඔන්න ඔය සාධක තමයි අපිට පරිවර්තනය සඳහා යොදා ගන්න පුළුවන්. මොකද ඔය සාධක දෙකම ඕනෙත් නැහැ. දෙකේ එකක් සැලකුවා නම් ඇති. දැන් මෙතනදී මම එක සාධකයක් සලකන්නම්. ඊතුරු සාධකේ ගැලපෙනවද කියලා අපි වැඩ ඉවර කරලා බලමු. දැනට මම සලකන්නම් කියලා කියන්නේ මේක. දෙන්නගේ ප්‍රවේගي. හරි. ප්‍රවේග කාල ප්‍රස්ථාරයක ඛණ්ඩාංකය විස්ථාපන කාල ප්‍රස්ථාරය අනුක්‍රමණය වෙන්න ඕන. දැන් බලන්නකො මෙයාගේ ප්‍රවේගයට මොකක්ද වෙලා තියෙන්නේ කියලා. මෙන්න මේ කාලෙදී කාලය ගත වෙද්දී ප්‍රවේගය වැඩි වෙනවා. හැමතිස්සෙම ධන අගයන් තමයි ප්‍රවේගය. හැමතිස්සෙම ප්‍රවේගය ධන අගය. මෙයාගේ ඛණ්ඩාංකය මෙයාගේ අනුක්‍රමණය වෙලා තියෙන්න එපයි. එහෙනම් මෙයාගේ අනුක්‍රමණය හැමතිස්සෙම ධන අගයක්. හැමතිස්සෙම ධන අගයක් කියන්නේ හැමතිස්සෙම කඳු තමයි දෙන්න ඕන. පල්ලම් තියෙන්න බෑ. නම් කඳු තුනක් තමයි තියෙන්නේ. කාලය යද්දි ප්‍රවේගය වැඩි වෙනවා. එහෙනම් කාලය යද්දි අනුක්‍රමණය වැඩි වෙන්න ඕන. අනුක්‍රමණය වැඩි වෙනවා කියන්නේ කන්දක් වැඩි වෙන්න ඕන. ඔහොමනේ කන්දක් වැඩි වෙන්නේ. ඔන්න කන්ද වැඩි කරා. තව දෙයක්. ආරම්භයේදී ප්‍රවේගය බිඳුවයි. එහෙනම් ආරම්භයේදී අනුක්‍රමණය බිඳුවක් වෙන්න ඕන. ප්‍රස්ථාරක අනුක්‍රමණය කියන්නේ බෑවුම. බෑවුම බිඳුවක් වෙනවා. බෑවුම බිඳුව කියන්නේ ප්‍රස්ථාර සමතලයි. එහෙනම් වැඩි පටන් ගන්න ඕනේ සමතලව. සමතලව පටන් ගත්තා කඳු ගතිය වැඩි වුණා. මේ කෑල්ල ගොඩ. එතනින් එහාට කාලය ගත වුණා කියලා ප්‍රවේගය වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් කාලය ගත වුණා කියලා අනුක්‍රමණය වෙනස් වෙන්න බෑ. අනුක්‍රමණය වෙනස් වෙන්න බෑ කියලා කියන්නේ
අනුක්‍රමණ නියතයි. කන්ද නියතයි. නියත කන්දක් තියෙනවා. ඔන්නෝම නියත කන්දක් හරි. ඇත්තටම මේ කොටස එක ප්‍රස්ථාර කෑල්ලක්. එතනින් එහාට තියෙන වෙන ප්‍රස්ථාර කෑල්ලක්. කියන්නේ මෙන්න මේ තිත තියපු තැනදී වෙලා තියෙන ප්‍රස්ථාර දෙකක් හමු වෙන එක. ඇත්තට ප්‍රස්ථාර දෙකක් හමු වෙන්න පුළුවන් විදිහ දෙකක් තුනක් තියෙනවා. පළවෙනි එක ඔය වගේ තනි සරල රේඛාවක් විදිහට යන්න පුළුවන්. ඒක තනි කැඩෙන්නේ නැතුව කෙලින්ම යන්න පුළුවන්. දෙවෙනි එක තමයි ඔහොම ආපු ප්‍රස්ථාරේ පොඩ්ඩක් කැඩිලා ඔහොම වෙන්න පුළුවන්. තුන්වෙනි විදිය තමයි ඔහොම ආපු ප්‍රස්ථාරේ පොඩ්ඩක් කැඩිලා ඔහොම වෙන්න. දැන් අපි මේ තුනෙන් මොකද්ද ගලපගන්නේ? බලන්න කොහොමද? මෙතනදී මේ හිත තියපු තැනදී ප්‍රස්ථාර දෙක හමු වෙච්ච තැනදී ශනිකව බෑවුම අඩු වෙලා. මෙතෙන්දී ප්‍රස්ථාර දෙක හමු වෙච්ච තැනදී ශනිකව බෑවුම වැඩි වෙලා. මෙතෙන්දී ප්‍රස්ථාර දෙක හමු වෙන තැනදී ශනිකව බෑවුම අඩු වෙලත් නැහැ වැඩි වෙලත්. දැන් බෑවුමෙන් නිරූපණය වෙන්නේ ප්‍රවේගය. මෙතෙන්දී ශනිකව ප්‍රවේගය අඩු වෙලාවත් වැඩි වෙලාවත් මුකුත් වෙලා නැහැනේ. ඒ තිවිච්ච ප්‍රවේගයම තමයි නියතව තියෙන්නේ. එහෙනම් මෙතෙන්දී තිවිච්ච අනුක්‍රමණයම තමයි තියෙන්න ඕන තනින් එහාට. එහෙනම් ප්‍රස්ථාර මේ වගේ කැඩෙන්න බෑ. තනිය එක විදිහට යනවා. තනිය ප්‍රස්ථාරයක් විදිහට යනවා. ඉතින් එහාට මොකද්ද වෙලා තියෙන්නේ? කාලය ගත වෙද්දී ප්‍රවේගය අඩු වෙනවා. ප්‍රවේගය අඩු වෙනවා කියලා කියන්නේ අනුක්‍රමණය අඩු වෙනවා. බෑවුම අඩු වෙනවා. කඳු ගතිය අඩු වෙනවා. කන්ද අඩු වෙනවා කියලා කියන්නේ ඔන්න ඔහොම තමයි අඩු වෙනවා. අන්න කන්ද අඩු වෙනවා. කඳු ගතිය එන්නේ අඩු වෙනවා. අපි මේක නැගගෙන යනවා. මේ හරියදී කන්ද එන්න වැඩි වෙනවා කියලා අපිට තේරෙනවා. මේ හරියදී එකම කන්දක් තියෙන්නේ කියලා අපිට තේරෙනවා. මේ හරිය නැගගෙන යද්දී කඳු ගතිය එන්න අඩු වෙනවා කියලා අපිට තේරෙනවා. ප්‍රස්ථාරේ සමතල වෙන්න ගන්නවා කියලා අපිට තේරෙනවා. මෙතනදී මොකද්ද වෙලා තියෙන්නේ? ප්‍රවේග බිඳුවක් වෙලා එහෙනම් ප්‍රස්ථාරේ අනුක්‍රමණය බිඳුවක් වෙන්න ඕන. ප්‍රස්ථාරේ ෆ්ලැට් වෙන්න ඕන, සමතලා වෙන්න ඕන. ප්‍රස්ථාර ඉවර වෙන්න ඕන ෆ්ලැට් වෙලා. ඕන්නම තමයි. මෙතෙන්දි කැඩෙන්න බැරිද? බෑ. ඇයි බැරි? තර්කෙම තමයි. මේ ප්‍රස්ථාර දෙක එකතු වෙන තැන ප්‍රවේගය ශනිකව අඩු වෙලාවත් වැඩි වෙලාවත් නැහැ. දැන් මෙතන අගේ 10 නම් මෙතන බිඳුව නම් බිඳුව 1 2 3 4 5 ආදී වශයෙන් වැඩි වෙලා 10ට ඇවිල්ලා 10 නියතව තිබිලා ඊට පස්සේ තමයි නැවත 9ට 7 6 5 4 3 2 ආදී වශයෙන් අඩු වෙනවා. එහෙනම් ඒ තිබිච්ච ප්‍රස්ථාර කැඩෙන්නේ නැතුව එකට ලස්සනට යනවා. එහෙනම් නිවැරදි උත්තරේ වෙන්නේ ඔන්න ඕක. ඒ උනාට අනේ අහලා තියෙන දුර කාල ප්‍රස්ථාරයක්. හරි. දුර කියන්නේ අදිශයක්. විස්ථාපනය කියන්නේ දෛසිකයක්. දිශාවේ තමයි වෙනස තියෙන්නේ. දිශාවේ වෙනසක් තිබුණට මෙතෙන්දී විස්ථාපන කාල ප්‍රස්ථාරය සහ දුර කාල ප්‍රස්ථාරය දෙකම එකයි. ඒකට හේතුව මොකක්ද දන්නවද? දැන් අපි නිකන් හිතන්න අපි මේ ප්‍රස්ථාරය ඇඳගෙන යද්දී අපිට ඔන්න ඔහොම එකක් හඳින්නුනා කියලා. එතන එක තැනකදී විස්ථාපනය ඍණ වෙලා. නමුත් දුර කියන්නේ අදිශයක් නිසා අදිශයක් කවදාවත් ඍණ වෙන්න බෑ. එහෙනම් අපි මෙන්න මේ වගේ දේවල් ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. නමුත් මෙතන එහෙම දෙයක් නැහැ. තනිකරම මුළු ප්‍රස්ථාරෙම ඇදලා තියෙන්නේ ධන පැත්ත විතරයි. එතකොට අපි ඒක ගැන හිතන්න ඕනේ. කෝකත් එක. ස්ථාපන කාල ප්‍රස්ථාරයෙන්දත් එකයි. දුර කාල ප්‍රස්ථාරයෙන්දත් එකයි කෝකත් එකයි. සේම්. එහෙම අවස්ථාවක් ආවොත් කරන්නේ මොකද්ද කියලා මම ඊළඟ ගානකදී කියලා දෙන්නම් මම. අග්ගල දාගමුකෝ එක.
හරි මම දැන් ටයිම් එක ඇතිනේ 97 ගාන. රූපේ දක්වා ඇති විස්ථාපන කාල ප්‍රස්ථාරයට අනුකූල වන ප්‍රවේග කාල ප්‍රස්ථාරය 26 වෙනි ගානේ 1997 26 වෙනි ගාන. විස්ථාපන කාල ප්‍රස්ථාරයට අනුකූල වන ප්‍රවේග කාල ප්‍රස්ථාරය වඩාත්ම හොඳින් නිරූපණය වන. විස්ථාපන කාලයක ප්‍රවේග කාල බවට පරිවර්තනය කරන්න තියෙන්නේ. දැන් කලින් කරේ මොකද්ද? ප්‍රවේග කාලයක් විස්ථාපන කාල කරපු එක. දැන් කරන්න තියෙන්නේ කනේ පැත රිවර්ස් එක කරන්න තියෙන්නේ. බලමු. දැන් මොකද්ද අපි මට එක දෙයක් කියන්න මතකුණා. අපි එක මේ ගානට ආයෙ එන්න. අපි එක එක සාධකයනේ නේ ගත්තේ. මෙන්න මේක විතරයි. සාධකේ ගැළපිලාද කියලා බලන්න එපා නේද? මෙයාගේ වර්ගඵලය නෑ ඛණ්ඩාංකයට සෙට් වෙලාද කියලා බලමු. එතනදී මොකක්ද වෙලා තියෙන්නේ? මෙයාගේ වර්ගඵලය වැඩි වෙලා. නේ? ඇයි එහෙම කියන්නේ? ආරම්භයේදී ප්‍රස්ථාරට වර්ගඵලයක් නැහැ. දැන් යම් වර්ගඵලයක් තියෙනවා. දැන් යම් වර්ගඵලයක් තියෙනවා. දැන් ඊට වැඩි. ඊට වැඩි. වර්ගඵලෙ එන්න වැඩි වෙනවා. ඛණ්ඩාංකෙන් එන්න වැඩි වෙලා. මේ හරියද? මම මේ පටි ගහගන්නේ ඔයාලට හිතන්න ලේසියට. වැඩි වෙලා වැඩි වෙලා වැඩි වෙලා. හරි නේද? වැඩි වෙලා. මේ හරියද? අඩු වෙලාද? නැහැ. වර්ගඵලය දැන් ඊට වඩා වැඩිනේ. දැන් ඊට වඩා වැඩි. දැන් ඊට වඩා වැඩි. වැඩි වෙලා. අනිත් වර්ගඵලය මොනවා වෙලාද? වැඩි. හරි ඒකත් ගැලපෙනවා. දැන් ඔන්න ඔය කතන්දරේ අපි රිවර්ස් එකට කරන්න ඕනේ. ටිකක් අමාරුයි. බලමු විස්ථාපන කාල ප්‍රස්ථාරය ප්‍රවේග කාල ප්‍රස්ථාරයක් බවට කරන්නේ. මේක තමයි සෙට් කරන්න වෙන්නේ. මෙයාගේ අනුක්‍රමණය මෙයාගේ ප්‍රවේගය බවට ඛණ්ඩාංක බවට පරිවර්තනය කරන්න ඕන. ආරම්භයේදී යම් අනුක්‍රමණයක් තියෙනවා. කන්ද ගැන විතරයි බලන්න. මේ කන්දක් ඒක නිසා ධන වෙන්න ඕනේ. මේක පල්ලමක් ඒක නිසා ඍණ වෙන්න ඕනේ. මේකත් පල්ලමක් ඒක නිසා ඒක ඍණ වෙන්න ඕනේ. මේ හරියදී කන්දකුත් නැහැ පල්ලමකුත් නැහැ. සමතලයි. සමතලයි කියලා කියන්නේ ඒක බිඳුව වෙනවා. මම නිල් පාණයක් හදිලා බිඳුව වෙනවා. අනේ කැල්ල හරි. ඒක කන්දක් කොහොම වෙන්නව? දැන් මම තිත් තියලා තියපු හරිය තමයි ප්‍රස්ථාරේ අඳින්න ඕන නේ. බලමු ගේවන්න. තම වගේ කන්දක්. ඇයි එහෙම කියන්නේ? මිනිස්සෙක් තියන එක වගේ කන්දක්. ඒකාකාර කන්දක්. එහෙනම් ඒකාකාර ඛණ්ඩාංකයක්. එකම වගේ පල්ලමක්. එකම වගේ කන්දක්. මේ කන්දයි සේම්. එහෙම නේද? පේන විදියට. ඔව් ඔව් ඔව්. මේ පල්ලමයි පේන විදියට සේම්. එකම කන්දක්. එකම කන්දක්. එකම කන්දක්. සාධකේ ගැළපෙනවද? මෙයාගේ ඛණ්ඩාංකේ මෙයාගේ වර්ගඵලයට හෙටලාද? ඛණ්ඩාංකේ වැඩි වෙනවා. වර්ගඵලය වැඩි වෙනවා. පටි ටිකක් ගහගන්න එතන තියෙනවා. පටි ටිකක් ගහපු ගමන් වැඩි තියෙනවා. වැඩි. වැඩි වෙනවා. මෙතෙන්දී ඛණ්ඩාංකේ අඩු වෙනවා. වර්ගඵලය අඩු වෙනවා. ඔකම මෙන්න මෙහෙම පැහැදිලි කරන්න. ඔක හොඳට ඔලුවට ගන්න ඕන කතන්දරයක් වටන කතන්දරේ. ඔය පොයින්ට් එක තමයි මේ සාමාන්‍යයෙන් කට්ටිය අමාරුයි කියලා අතහරින පොයින්ට් එක. දැන් ඔයාලගේ කැටයක් තියෙනවා. පොඩි කැටයක් තියෙනවා. ඔය රස්සාවක් කළා හැමදාම හැම මාසෙම රුපියල් 1000 බැගින් මේක ඉතුරු කරනවා. දැන් ඔය කැටේ වත්කම එන්න වැඩි වෙනවා. ඔය ඉතුරු කරා. ඔන්න ඔයගේ ඉතුරුම වැඩි වෙනවා. මේ මොහොතේදී රැකියාව අහිමි වෙනවා. දැන් ඔයාලට ඉතුරු කරන්න බෑ. ඔයාලට ජීවත් වෙන්න විදියකුත් නැහැ. දැන් ඔයා මොකද කරන්නේ?
දැන් ඔයා කරන්නේ අර කැටේ දාපු සල්ලි රුපියල් 1000 එළියට ගන්න. දැන් ඔයා මාස ගාණක් තිස්සේ රුපියල් 1000 කැටේ එකතු කරලා තිබුණා. මෙතෙන්දී ඔයාගේ රස්සාව අහිමි වෙලා තියෙන්නේ. දැන් ජීවත් වෙන්න විදියක් නැති නිසා කැටේ තියෙන සල්ලි එකින් එක 1000 ගන්න. දැන් කැටේ තියෙන සල්ලි 1000 ගත්තා. ඔයාගේ වත්කම් වලට මොකද වෙන්නේ? අඩු වෙනවා. ඔයාගේ වර්ගඵලය මොකෝ වෙන්නේ? ඔන්න එන්න අඩු වෙනවා. හිතන්න කැටේ ආරම්භයේ රුපියල් 10000ක් තිබුණා. ඒතර 1000කින් අවස්ථා 10කදී මාස 10කදී එකතු කරපුවා. මාසෙකට රුපියල් 1000 ගාණක් ගත්තා. මාස 10ක් ගියා. මෙන්න මෙතෙන්දී කැටේ හිස්. සුරු කරපු රුපියල් 10000ම ඔය අරන් ඉවරයි. එනේ එහාට මොකද වෙන්නේ? ජීවත් වෙන්නත් ඕනේ. රස්සාවකුත් නැහැ. කැටේ සල්ලිත් නැහැ. දැන් මොකද කරන්නේ? ණය. ණය කියලා කියන්නේ මොකද? එතනින් එහාට ඍණ වර්ගඵල වැඩි වෙනවා. ණය බර වැඩි වෙනවා. දැන් මේ හරියේදී උනේ මොකද්ද? හොඳට තේරුම් ගන්න තේරෙන්නේ නැත්නම් අයියන්න. මේ හරියේදී උනේ මොකද්ද? වත්කම් වැඩි කරා. වත්කම් වැඩි කරා කියලා කියන්නේ ධන වර්ගඵල වැඩි වුණා. මේ හරියේදී මොකද කරේ? තියෙන වත්කම් ප්‍රයෝජනයට ගත්තා. එහෙනම් ධන වත්කම් අඩු කරගත්තා. මේ හරියේදී මොකද වෙන්නේ? ණය වුණා. ණය කියන්නේ ඍණ. ඍණ ණය වැඩි කරගත්ත. ණය වැඩි කරගත්ත. මෙතෙන්දී මොකද වෙන්නේ? නැවත ඔයාට රස්සාව හම්බ වෙනවා. නැවත ඔයාට රස්සාව හම්බ වෙද්දී ඔයා හිතනද ඔයාට එකපාරට ආයි කැටේට එකතු කරන්න පුළුවන් කියලා? බෑ. ඇයි බැරි? ඈ ණය වෙච්ච ගෙවන්නේ. ණය ගෙවලා තමයි මිනිහ එකතු කරන්නේ. ඉතුරු කරන්නේ. ණය තියාගෙන එකතු කරන්න ඉතුරු කරන්න බෑ. ණය ගෙවලා තමයි එකතු කරන්නේ. ඉතුරු කිරීමක් කරන්නේ. එහෙනම් මෙන්න මෙතෙන්දී ඔයාට එකපාරට වගේ වත්කම් වැඩි කරගන්න හම්බ වෙන්නේ නැහැ. ඔයා වෙච්ච ණය ටික අඩු කරගන්න ඕනේ. ඍණ වත්කම් අඩු කරගන්න ඕනේ. ණය ටික වගකීම් වලින් නිදහස්. දැන් ඔන්න ඕක තමයි මේකේ වැදගත්ම කාරණාව. මුදල් එකතු කරා, කැටේ තියෙන සල්ලි ගත්තා, ප්‍රයෝජනට ගත්තා, කැටේ සල්ලි ඉවර වුණා, ණය වුණා, නැවත රස්සාව ලැබුණා, ණය ටික බේරුණා. එහෙනම් ඔන්න ඕක තමයි වෙන්නේ. ඒක හොඳට කතාවත් එක්ක මතක තියාගන්න. එතකොට කවදාවත් ඕක වරදින්නේ නැහැ. එතකොට මොකක්ද අනේ ඔකට ගැලපෙන්නේ? හතරනේ. හතරද? හතරනේ. ඔව් හතර. එහෙනම් හතරවෙනි ප්‍රස්තාරය තමයි ඔකට නිවැරදි පිළිතුර විදියට අපිට ගන්න වෙන්නේ. මම හිතනවා තේරෙන්නේ නැති කියලා. ගාලා දාගන්න එක තමයි දැන වැදගත් දේවල් නැති කියලා හිතනවා.
අපි ඊළඟ ගානට යමු. ඊළඟට මං හිතුවේ 44 වෙනි ගාන තෝරගන්න. එහෙනම් මොකද්ද තියෙන්නේ? කාලය සමග අංශක ප්‍රවේගයේ විචලනය රූපේ පෙන්වා ඇත. ප්‍රවේග කාල ප්‍රස්තාරයක් තියෙනවා. ඒ අනුරූප විස්ථාපන කාල ප්‍රස්තාරය වඩාත්ම හොඳින් නිරූපණය වන්නේ. නැවත අපිට ප්‍රවේග කාලයක් විස්ථාපන කාලයක් බවට පරිවර්තනය කරන්න තියෙනවා. අර වගේම කරමු. මෙයාගේ ඛණ්ඩාංකය මෙයාගේ අනුක්‍රමණයට සමාන කරනවා. ඛණ්ඩාංකෙට මොකද වෙලා තියෙන්නේ? ඛණ්ඩාංකෙට වෙන්නේ ආරම්භයේදී ඛණ්ඩාංකෙ බිඳුවයි. එහෙනම් ආරම්භයේදී අනුක්‍රමණය බිඳුවයි. ප්‍රස්තාරේ ෆ්ලැට්. කාලය යද්දී ඛණ්ඩාංකෙ වැඩි වෙනවා. එහෙනම් ප්‍රස්තාරේ අනුක්‍රමණය වැඩි වෙන්න ඕන. මේ හරියද? කාලය ගත වුණා කියලා ඛණ්ඩාංක වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් කාලය ගත වුණා කියලා අනුක්‍රමණය වෙනස් වෙන්න බෑ. මෙතෙන්දි කාලය ගත වෙද්දී ඛණ්ඩාංකය අඩු වෙනවා. කාලය ගත වෙද්දී අනුක්‍රමණය අඩු වෙනවා. ඛණ්ඩාංකය බිඳුවක් වෙනවා. අනුක්‍රමණය බිඳුවක් වෙනවා. ඒ කියන්නේ ප්‍රස්තාරේ ෆ්ලැට් වෙනවා. එතනින් එහාට කාලය ගත වෙද්දී ඛණ්ඩාංකේ වැඩි වෙනවා. ඍණ ඛණ්ඩාංකේ ඍණ කියලා කියන්නේ ඛණ්ඩාංක ඍණ කියලා කියන්නේ එතනින් එහාට අනුක්‍රමණය මොනවා වෙන්නද උඩ? එතනින් එහාට අනුක්‍රමණය ඍණ වෙන්න ඕන. අනුක්‍රමණය ඍණ වෙන්නත් ඕනේ වැඩි වෙන්නත්. අනුක්‍රමණය ඍණ කියන්නේ පල්ලමක් ඔය වගේ. පල්ලම වැඩි වෙන්න ඕනේ. හොමනේ. මෙතෙන්දි කාලය ගත වෙනවා. ඛණ්ඩාංකය අඩු වෙනවා. නමුත් තාම ඍණ බෑවුම අඩු වෙන්න ඕනේ. ඍණ බෑවුම අඩු වෙන්න ඕනේ. ඍණ බෑවුම අඩු වෙනවා. ඛණ්ඩාංක බිඳුවයි. බෑවුම බිඳුවයි ප්‍රස්තාර ෆ්ලැට් වෙන්නත් ඕනේ. ඔන්න ඔහොම තියෙනවා. අනුක්‍රමණය බිඳුවයි ප්‍රස්ථාරය ෆ්ලැට්. අනුක්‍රමණයෙන් එන්න වැඩි වුණා. අනුක්‍රමණය නියතයි. අනුක්‍රමණය අඩු වුණා. අනුක්‍රමණය බිඳුවක් වුණා. ඍණ අනුක්‍රමණයක් වැඩි වුණා. ඍණ අනුක්‍රමණයක් අඩු වුණා. බිඳුවක් වුණා. ඕන්න තමයි. පොඩි ගතියක් තියෙනවා. ලස්සන හැඩයක් තමයි. එතකොට නිවැරදි උත්තරය කීයද? එකක්වත් නැහැ. මොකක්ද අවුල? ඒතර ඔය හැඩේ තියෙන ඒවා නම් තියෙන්නේ ඔය හැඩේ තියෙන ඒවා තියෙන්නේ ඇත්තටම 5. 3 ගන්නත් බෑ. 3 කොහොමද ගන්න බෑ මොකද ආරම්භයේ ඉඳලා නියත අනුක්‍රමණයක් තියෙන්නේ. ගන්න බෑ. 5 හරියන්නේ. මොකද මේක 5 හරියන්න හේතුව. 5 හරියන්න හේතුව මෙන්න මේක. මෙන්න මෙතෙන්දි බලන්න ධන වර්ගඵල වැඩි වුණා. ඒ කියන්නේ ධන විස්ථාපන වැඩි වුණා. ධන වර්ගඵල වැඩි වෙනවා. ධන විස්ථාපන වැඩි වෙනවා. ධන වර්ගඵල වැඩි වෙනවා. ධන විස්ථාපන වැඩි වෙනවා. ධන වර්ගඵල අඩු වෙනවා. කලින් පැහැදිලි කරා. ධන විස්ථාපන අඩු වෙනවා. ධන වර්ගඵල ධන විස්ථාපනයත් අඩු වෙනවා. මෙන්න මේ කෑල්ලේ වර්ගඵලය නිකන් 100ක් වගේ නම් බැලු බැලමට මේ හරිය වර්ගඵලය නිකන් 50ක් 60ක් වගේනේ තියෙන්නේ. ඒ කියන්නේ මීටර් 100ක් මෙහෙට ගිහිල්ලා 60ක් මේ පැත්තට ආවා. ආරම්භ කරපු තැනටම ආවද? නෑ. මගෙන් නතර වුණා. මගෙන් නතර වුණා ආරම්භක තැනටම ආවේ නෑ. එහෙනම් කවදාවත් ප්‍රස්තාරේ මෙතෙන්ට ගේන්න බෑ. ඊට වඩා මගින් ඔයාලට නතර කරන්න වෙනවා. ප්‍රස්තාරේ මගින් නතර කරන්න. අන්න නතර කරන්න. ඒ අනුව තමයි නිවැරදි පිළිතුර විදියට අපිට අංක 5 තෝරගන්න වෙන්නේ. නිවැරදි පිළිතුර විදියට අපිට තෝරගන්න වෙන්නේ අංක 5.
අයිතියක් තියෙනවා. ඒ කියන්නේ කාලේ දාගන්න. හරි. තව එකක් බලමු 1983 ආපු ගාන. ටියුට් එක හැටියට තුන්වෙනි එක. වස්තුවක ත්වරණය කාලය සමග විචලනය වන ආකාරය ඉහතනේ පහත රූපයේ පෙන්වා ඇත. පහත දී ඇති ප්‍රවේග කාල ප්‍රස්ථාර වලින් කුමක් වස්තුවේ චලිතය වඩාත් හොඳින් නිරූපණය කරයිද? මට යට ඉරි නැති නිසා මම මේ පැත්තෙන් දාගත්තේ. පස්සේ බලද්දි තේරුම් ගන්න ඕන නිසා තමයි මෙහෙම 1 2 3 4 කියලා අංක ටිකක් දාගත්තේ. දැන් ත්වරණ කාල ප්‍රස්ථාරයක් ප්‍රවේග කාල ප්‍රස්ථාරයක් බවට හරව ගන්න ඕනේ. සමාන සාධක මෙන්න සමාන සාධකය. ත්වරණ කාල ප්‍රස්ථාරයක ඛණ්ඩාංකය ප්‍රවේග කාල ප්‍රස්ථාරයේ අනුක්‍රමණය වෙලා තියෙනවා. ඛණ්ඩාංකයේ ධන අගයක් නියතයි. අනුක්‍රමණය ධන ඔහොම නියතයි. ධන අනුක්‍රමණයක් නියතයි. ඛණ්ඩාංකයේ ධන අගයක් නියතයි. හැබැයි මීට වැඩිය ඛණ්ඩාංකෙ වැඩි. එහෙනම් මීට වැඩි අනුක්‍රමණයක් නියතයි. ඛණ්ඩාංකයේ ඍණාගයක් නියතයි. පල්ලමක් නියතයි. නියත පල්ලමක්. නියත පල්ලමක්. මට පේන විදියට නිකන් මේ අගය මේ අගය සමානයි වගේ. ඒක නිසා මම එහෙම වෙන්නම අදිනවා.
එතෙන්දි ඍණ අනුක්‍රමණයක් නියතයි. කලින්ට වඩා අඩුයි. ඍණ අනුක්‍රමණයක් නියතයි. කලින්ට වඩා අඩුයි. එහෙනම් ඔන්න ඔය වගේ එකක් තමයි එන්න ඕනේ. අ යනු අපිට නිවැරදි උත්තරේ විදියට ගන්න වෙන්නේ කිය. දෙක වගේ එකක් තමයි ගන්න වෙන්නේ. නිවැරදි පිළිතුර වගේ එකක් තමයි අපිට නිවැරදි පිළිතුර වශයෙන් ගන්න වෙන්නේ. එක ගානක් හදලා අපි වැඩේ ඉවරයක් කරමු. ටක් ගාලා දාගන්න. හරි ඒක තමයි බලමු. 91 ආපු ගාන 16 වෙනි ගාන ටියුට් එකේ හැටියට. මගීන්ගෙන් පිරී පීහා කිව් යන පෞද්ගලික බස් දෙකක වේග කාල වක්‍ර රූපේ පෙන්වා ඇත. OA BD මගින් P බසයේද VT වක්‍රයද OA CD මගින් Q බසයේ VT වක්‍රයද නිරූපණය කෙරේ. පහත දැක්වෙන ප්‍රකාශ සලකා බලන්න. P බසයේ මන්දනය Q බසයේ මන්දනයට වඩා වැඩි. මන්දනයක් ප්‍රවේග කාල ප්‍රස්ථාරක නිරූපණය කරන අනුක්‍රමණයෙන්. එතන මන්දනයක් කියන්නේ ඍණ අනුක්‍රමණයක් වෙන්න ඕනේ. මේක ඍණ අනුක්‍රමණ තියෙන ඔය දෙක. මෙතන බෑවුමට වඩා මෙතන බෑවුම අඩුයි. මනුස්සය දෙන්නේ නැතිව දන්නකෝ. මේක ලොකු ප්‍රපාතයක්. මේක ඊට වැඩි අඩු ප්‍රපාතයක්. එහෙනම් P වල අනුක්‍රමණයට වඩා P වල මන්දනයට වඩා Q වල මන්දනය අඩුයි. P වල මන්දනයට වඩා Q වල මන්දනය අඩුයි. ඊළඟට බස් රථ දෙකම මෙම ගමනේදී එක සමාන දුර ප්‍රමාණයක් ගමන් කොට ඇත. වේග කාල ප්‍රස්ථාරකයෙන් දුරක් ගන්නේ යට කොටසේ වර්ගඵලයට. දෙන්නම සමාන දුරක් ගියා කියලා කියන එකේ තේරුම මේ ප්‍රස්ථාර දෙකේම යට කොටසේ වර්ගඵල සමානයි කියන එක. ඒ කියන්නේ ඔන්න ඔය ප්‍රස්ථාරයේ වර්ගඵලයයි මෙන්න මේ උඩ තියෙන ත්‍රිකෝණාකාර ප්‍රස්ථාරයේ වර්ගඵලයයි සමානලු. එහෙනම් අගයන් බලමුකෝ මේක 40යි මේක 80යි. දෙන්නම තරණය වෙලා තියෙන එකම කාලයක් නේද? අපි වර්ගඵල දෙක හොයලා බලමු. ඉතින් මේ වෙන කරන්න දෙයක් නැහැ. මුලින්ම මම හොයන්නම්කෝ ඔය P කියන එක්කෙනාගේ වර්ගඵලය. ත්‍රිකෝණයක් භාග්‍ය වැඩි කිරීම ආධාරකය සිම්පල් T ලම්බ උස 80යි. 80 දෙකෙන් බෙදුවත් 40යි T.
යට තියෙන ත්‍රපීසියමේ වර්ගඵලය ගමු. ඒක කොහොමද ගන්නේ? සමාන්තර පාද දෙක එකතු කරලා දෙකෙන් බෙදලා ලම්බ දුරෙන් ගුණ කරනවා. ලම්බ දුර 40. සමාන්තර පාද දෙක එකතු කරලා දෙකෙන් බෙදලා. සමාන්තර පාද දෙක කියන්නේ මෙන්න මේ පාදයයි මේ පාදයයි. එක පාදයක් නම් t. අනෙක් පාදේ අපි x කියමුකෝ. තුනු කරන්නකෝ. මේක මේකෙන් කැපුවොත් 20යි. 20යි t දන 20යි x. x කියන්නේ t ට වඩා අඩු භාගයක්. කියන්නේ t ට වඩා අඩු භාගයක්. එතන මේක අනිවාර්යෙන් 20යි t ට වඩා අඩුයි. 18යි t කියන්නේ. 18කුයි 20කුයි එකතු 38ක් එන්නේ. කවදාවත් 40ක් හදන්න බෑ. 40ක් හැදුවොත් සමාන වෙයි. තේරෙනවද මම කියන්නේ? මෙතන 40යි t නම් තියෙන්නේ. මෙතනත් 40යි t එකක් ආවොත් තමයි දෙන්නම සමාන දුරක් ගමන් කරලා තියෙන්නේ. හැබැයි මේ දීලා තියෙන ප්‍රස්තාරය හැටියට මේ දෙකේ එකතුව කවදාවත් 40යි t කියලා එන්න බෑ. ඇයි බැරි? t ට වඩා x කියන එක හැමතිස්සෙම අඩු හාන්ත. එතකොට ඒක වෙන්න බෑ. එහෙනම් ඔය කියන කතන්දරේ සිද්ධ වෙන්න බෑ. සමාන දුර ප්‍රමාණය ගමන් කළ නැහැ. ගමනේදී P බසයේ සිටගෙන යන මගීන්ට වඩා අපහසුතාවයක් Q බසයේ සිටගෙන යන මගීන්ට දැනේ. දැන් බස් එකේ හිටගෙන යන මගීන්ට අපහසුතාව දැනෙන්නේ බ්‍රේක් ගහද්දි සහ අද්දද්දිනේ. P බස් එක හෙන්නට අද්දනවා. මේ හරියට. හෙන්න බ්‍රේක් එකක් ගන්නවා. හෙන්නට අද්දලා හෙන්න බ්‍රේක් එකක් ගන්නවා. Q බස් එක ඒකාකාර වේගයෙන් එල්ලා අඩු බ්‍රේක් එකක් ගන්න. ගහන බ්‍රේක් එකත් අඩුයි. බ්‍රේක් එක මුගේ බ්‍රේක් එකත් වැඩි අද්දනවත් එක්ක. අද්දනවත් එක්ක බ්‍රේක් එකත් වැඩි. එහෙනම් අපහසුතාවය වැඩි නේ. එහෙනම් වැඩිම අපහසුතාවයක් දැනෙන්නේ P බස්සේ යන කට්ටිය. එතකොට මේ කියලා තියෙන එක අනුව නෑනේ වැරදි. P බස්සේ සිටගෙන යන මගීන්ට වඩා අපහසුතාවයක් Q බස්සේ මගීන්ට දැනෙන්නේ නැහැ. Qට නෙවෙයි. වැඩි අපහසුතාවයක් දැනෙන්නේ Pට. Qට දැනෙන අපහසුතාවය Qගේ හිටගෙන යන මිනිස්සුන්ට දැනෙන අපහසුතාවය සාපේක්ෂව අඩුයි. ඇත්තට මේක හොඳ ගානක් නේ. තා හොඳ ගානක්. මං හිතනවා හැමෝටම තේරෙන්නේ නැති කියලා. මහානකෝ ඉතා හොඳ කිව්වොත් ඉතා හොඳවත් නැහැ. තිරෙස්සක් නැහැ නේ නිකම්ම සංසන්දනය කරලා ගන්න තියෙන පොඩි දේවල් ටිකක්. හරි. එහෙනම් මං හිතන්නේ අපි අද ප්‍රස්තාර සම්බන්ධ සැලකිය යුතු ගණන් ප්‍රමාණයක් හැදුවා. තව ගණන් කීපයක් හදන්න තියෙන්නේ. ඒවම මම හදන්නේ නැහැ. ඔයාලා ගෙදෙද්දි ගණන් ටික හදාගන්න. ඒතර අපි වල චලිතය කියන කොටස සම්පූර්ණයෙන්ම ඉවර කරා. අපි ඊළඟට නිව්ටන් නියම මෙහෙම පිළිවෙලට කරගෙන යන්න තමයි තියෙන්නේ. එතකොට මේ අද හුඟක් කට්ටියට එන්න බැරි වෙලා තියෙනවා. බැරි වෙන හේතුව මම හිතන්නේ ඉස්කෝලවල ගිහිල්ලා නැවිවා. හවස පන්ති තියෙන සමහරවිට ඒ දේවල් එක්ක. ඒ හැමෝටම බලන්න මම රෙකෝඩින් වීඩියෝ එක YouTube එකට දාලා තියන්න. ඒතර ඔයගොල්ලන්ට ඒකේ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒක බලා ගන්න පුළුවන්. එහෙනම් අපි වැඩ හරියට ඉස්සරහට කරගෙන යන්න. එහෙනම් හැමෝටම සුබ රාත්‍රියක් ප්‍රාර්ථනා කරනවා.